සාමාන්‍යයෙන් නම ඇසීමට පවා අකමැති, නම ඇසුවත් බීතියක් ගෙන එන බොහෝ දෙනෙක්ගේ පුද පූජාවන්ට නිතරම බඳුන් වෙන සෞරග්‍රහ මණ්ඩලයට අයිති දෙවි කෙනෙක් තමයි මේ සෙනසුරු හෙවත් ශනි. එකල සුරාසුර යුද්ධ පැවති සමයක අසුරගුරු දේව ශුක්‍රාචාර්ය සහ ඉන්ද්‍ර දෙවියන් සහ සූර්ය දෙවියන්ගේ බලපෑමට අනුව මහා ශිව දෙවියන් විසින් ඉපදීමට නිර්ණය කරන ලද ශනි යනු කර්මානුරූපීව සියලු දෙනාට තමනට හිමි ඵලයන් ලබා දීමට උපන් තැනැත්තා වේ. ශිව දෙවියන්ගේ නිර්ණය වූයේ එම මහා ශක්තිවන්ත අපක්ෂපාතී උත්පත්තිය සිදුවිය යුත්තේ ඒ වන විට මුළු විශ්වයටම එක හා සමානව තම තාපය ලබා දෙමින් විශ්වයට එක හා සමානව තම යුතුයකම ඉටු කරන සූර්ය දෙවියන් ළඟ සෙනසුරු උපත ලැබිය යුතු බවයි. ඔන්න ඔය අතරතුරේ සූර්ය දෙවියන්ගේ පතිනිය වන සන්ධ්‍යා දේවිය සූර්ය තාපය දරා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ඊතා කටුක තපස්දම් රැකීමට යාමට සූදානම්. ඒ හේතු කරගෙන ඇය විසින් තම සෙවණැල්ලෙන් හෙවත් ඡායාවෙන් තවත් එක් චරිතයක් උපදවනවා. තමා හා සමානව උපදවන ලද ඇය ඡායා ලෙස නම් කර ඇයට තම කාර්යයන් පවරා දේවී සන්ධ්‍යා පිටව ගොස් ඇති බව සඳහන්. ඉතින් ඒ වන විට ශිව දෙවිඳුන්ගේ නිර්ණයට අනුව කිසිවෙකුට පක්ෂපාතී නොවන සියල්ලන්ගෙන්ම වෙනස් වූ බල සම්පන්න එම චරිතය බිහි වෙනවා. ඡායා දේවිය තම මව කරගනිමින් ශනීගේ උපතේ සිටම ලියවිලා තියෙන ඉතාමත් කටුක ජීවිතයක්. ඔන්න පළමු වරට උත්සව ශ්‍රීයෙන් සූර්ය දෙවියන්ට පළමුව අලුත උපන් කුමරා පෙන්වීම සිදු වෙනවා. එම අවස්ථාවේදී කුමරුගේ අඳුරු පෙනුමත් තේජස් විරහිත පෙනුමත් හේතු කරගෙන සූර්ය දෙවියන් ප්‍රකෝපයට පත් වූ බවත් ඔහු තම දරුවෙකු නොවන බව පවසා ඡායා දේවියට අපහාස කළ බවත් සඳහන්. එම අවස්ථාවේදී ශිව දෙවියන් ඔහුගේ උපතට පෙරම ඔහු ගැන සඳහන් අන්දමට බාල කලම ප්‍රථම වතාවට තම මවට කළ අසාධාරණ අපහාසය හේතු කරගෙන එම අවස්ථාවේදීම සූර්ය දෙවියන්ට හිමි කර්මඵලය ලෙස මුළු සූර්ය ලෝකයම සම්පූර්ණයෙන්ම තම බැල්මින් ග්‍රහණයට ගත් බව පැවසෙනවා. ශනි හෙවත් සෙනසුරු දෙවියන් අතින් සිදුවන්නේ මිනිසුන්ගේ විනය ආරක්ෂා කිරීම, ඔවුන් ධාර්මික මාර්ගයට ගැනීම, එමෙන්ම ශක්තිය හෙවත් වෙහෙස මහන්සි වී ජීවිතය හැඩගස්වා ගැනීමට මාර්ගය පෙන්වීමයි. උපතේ සිට ඊතා කටුක කටෝර අවස්ථාවන්ට මුහුණ දුන් නමුත් විශ්ව නියමයට අනුව තම ශක්තියෙන් තම කාර්ය ඉටු කිරීමත් ඒ සඳහා සුදුසු ස්ථානය ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ලැබූ බවත් සඳහන් වෙනවා. ශිව විෂ්ණු යන දෙවිවරුන්ට පවා තම යුක්තිය ඉටු කළ බැව් සඳහන්. කාක පක්ෂියා තම වාහනය වන අතර සෙනසුරු දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අබතෙල් වලින් පහන් පූජා කිරීම, දැල්වීම, කළුතල ඇට ආදී පූජා කිරීම විශේෂ බව දැක්වෙනවා.